හරි. අන්න ස්ත්‍රී හා පුරුෂ බව ලැබීම. මෙන්න මෙහෙමයි වෙන්නේ. පුතේ අපි කියවනේ වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. ඒ වර්ණ දේහ යුගල් 23න් 22ක් අලිංග වර්ණ දේහ නැත්නම් දෛහික වර්ණ දේහ. හරිද? 22ක් දෛහික වර්ණ දේහ යුගල් කිව්වා. ඒකෙන් ওই වර්ණ දේහ යුගල් මේ 23න් එක වර්ණ දේහ යුගලක් අපි කියනවා ලිංග වර්ණ දේහ යුගලය. හරිද? ඕකේ ඇලීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඕකේ ඇලීලා දෙවර්ගයයි තියෙන්නේ. x කියලා ඇලීලයක් තියෙනවා y කියලා ඇලීලයක් තියෙනවා. මොකද තියෙන්නේ? x කියලා ඇලීලයක් තියෙනවා y කියලා ඇලීලයක් තියෙනවා. පුතේ ඔය ඇලීල දෙක පිහිටියේ මෙහෙමනම් ඔය වර්ණ දේහ යුගලේ හරිද වර්ණ දේහ යුගලක් නම් ඇලීල දෙයක් තියෙන බෑ. ඔය වර්ණ දේහ යුගලේ පිහිටියේ මෙහෙමනම් x නම් නෑ අකුරු දෙකයි හරිද? x නම් මේ ඇලීල දෙක හරිද? මොකද්ද? ස්ත්‍රී මොන ත්‍රී? ස්ත්‍රී. ඊට පස්සේ පුතේ ඊට පස්සේ ඇලීල යුගලේ පිහිටියේ මෙහෙමනම් xy නම් මොකක්? පුරුෂ. මොකද්ද? පුරුෂ. හරිද? පුරුෂ. දාගන්න ගොඩක් ගලවක. පුරුෂ. හරි. හරි. ඔන්න දැන් මම වැඩක් කරන්නයි යන්නේ. හරි. මගනවා. මම මැක්වා. හරි. මේ බලන්නකෝ. ඔන්න පුතේ. මේ කවුද? xy. කවුද ඔය? පියාගේ මේ පුරුෂනේ. ඔන්න ඉන්නවා පියා. xy කවුද මේ? පියා. පුරුෂනේ. හරිද? පියා. ඊට පස්සේ ඔන්න මේ ළමයාට කොහොමද ළමයා කොහොමද බබා කොහොමද මේ ගැහැණුව පිරිමි වෙන්නේ කියන එක තමයි. පිරිමි දරුවෙක් හෝ ගැහැණු දරුවෙක් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ කියලා දෙන්නේ යන්නේ. ඔන්න ඊළඟට ඉන්නවා මව. x එයාගේ ලිංග වර්ණ දෙහි වල මොකද? x. එයාගේ ඇලිල්ල දෙක. හරි. දැන් මොනවද හදන්න ඕනේ? දැන් හදන්න ඕනේ ජන්මානු. හරිද? ජන්මානු. පියාගේ නම් ශුක්‍රාණු, මවගේ නම් ඩිම්බ. හරිනේ. ඔන්න ජන්මානු. හරිද? ඔන්න ජන්මානු හදනවා පුතේ. පියාගේ. මොකද ජන්මානු කොහොමද වෙන්නේ? ඔන්න එක x අනිත් එක y. ඒ කියන්නේ මේ ඇලිල දෙක වෙන්වීම කියලා කිව්වනේ වෙන්නේ නේද? හරි. ඊට පස්සේ මවගේ කොහොමද වෙන් කරන්න තියෙන්නේ? x මෙහෙම පුතේ එකම අකුරක් ලියන එක තේරුමක් නැහැ පුතේ මේ දෙපාරකට කඩලා. ඒ හින්දා අපි මොකද කරන්නේ? එක x එකක් විතර ලියා ගන්නවා. ඒ කියන්නේ දෙකම එකකින් නිරූපණය කරනවා. හරිද? ඒ වෙලාවට එහෙමයි කරන්නේ. ඔන්න x. හරිද? ඊට පස්සේ මෙන්න මේ x එක, ඒ කියන්නේ පියාගේ x ඇලීලේ සහිත ශුක්‍රාණුව. හරිද? x ඇලීලේ සහිත ශුක්‍රාණුව මෙන්න මේ මවගේ x ඇලීලේ සහිත ඩිම්බයත් එක්ක සංසේචනය වුණොත් මොකක්ද හැදෙන්නේ? x පියාගේ y කියන මේ ඇලීලේ සහිත ශුක්‍රාණුව මවගේ x කියන මවට ඉතින් වෙන අකුරක් නැහැනේ x විතරනේ අනිත් පැත්තේ ලියුවත් x විතරනේ මවට තියෙන්නේ. x කියන ඩිම්බයත් එක්ක සංසේචනය වුණොත් හරිද? x කියන ඩිම්බයත් එක්ක එකතු වුණොත් මොකද්ද පුතේ හැදෙන්නේ? මොකද්ද හැදෙන්නේ? මේ yx කියලා ලියන්නේ කොහොමද? x y. හරිද? x y. දැන් මෙහෙම x කියන ඇලිලේ මේ මවගේත් x කියන ඇලිලේ අතර මවගේ x විතරයි කොහොමද තියෙන්නේ? හරිද? ඒක තුනත් මොකද්ද පුතේ? ඒ දරුවා කවුද? ඒ දරුවා ගැහැණු. ඒ කියන්නේ ස්ත්‍රී. හරිද? ගැහැණු දරුවෙක්. මේ xy නම් උනේ කොහොමද වෙන්නේ? xy නම් උනේ මොකද්ද? ඒ දරුවා මොන දරුවෙක්ද? පිරිමි දරුවෙක්. හරිද? ඒ දරුවා මොන දරුවෙක්ද? පිරිමි දරුවෙක්. හරිද? පිරිමි දරුවෙක්. හරි. දාගන්නු මේකත් පිරිමි දරුවෙක්.
පිරිමි දරුවෙක්. හරි. එතකොට පුතේ ගැහැණු දරුවෙක් හම්බ වෙන්න කොච්චර සම්භාවිතාවයක් තියෙනවද? 150ක සම්භාවිතාවයක් තියෙනවා. පිරිමි දරුවෙකු හම්බ වෙන්න කොච්චරක සම්භාවිතාවයක් තියෙනවද? 150ක සම්භාවිත. ඉතින් ওই දෙකෙන් එකක් නෙවෙන්න ඕනේ. සමජාන විකෘති ඒවා ගැන අපි තව ඉස්සරහට කතා කරනවා. වෙන්න ඕනේ මොකද්ද? 150ක සම්භාවිතාවයක් තියෙන ගැහැණු දරුවෙක් ඉපදෙන්න නම් පිරිමි දරුවෙක් ඉපදෙන්න නම් 150ක සම්භාවිතාවයක් තියෙනවා. අනෝමයි ගැහැණු පිරිමි කියලා මේ වෙන්නේ. දාගන්න. ළමයි නිදි නෑ නේද? නිදාගන්නේ මම කතා කරනවා ඔයාලත් ස්ක්‍රීන් එක ඉස්සරහා මම කතා කරනවා පේනවා නිදි. නැලවිලි කියනවාද කොහෙද හලෝ සර්? නෑ 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 එහෙම නෙමෙයි. මේක අහගන්නවා හොඳට. නිදාගන්නද තව මාස කීයද තියෙන්නේ? මට පේන හීනෙකද මන්ද කටහඬ ඇහෙන්නේ. නෑ නෑ නෑ. මේ ඔය Zoom එකේ ඉන්නේ. ආ හරි. ඔයාලට ඇහෙන පේන ප්‍රශ්න එහෙම මොකුත් නෑ නේද? මේ ඊළඟට තමයි පුතේ මේ කලබල වෙන්න එපා. මොකක්ද දන්නවද? දැන් ඔයාලට හරි හිතන්නකෝ දැන් මෙහෙම මීටින් එකේදී ඔයාලා දැන් ඔය සිග්නල් ප්‍රශ්න නම් මනම් හින්දා කට් වෙනවා කියලා. එහෙම කට් වුණාට මේ ඔයාලට රෙකෝඩින් එක ලස්සනට බලන්න පුළුවන් ඈ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක රෙකෝඩින් එක ලස්සනට බලන්න. එනක. කාඩ්. හරි. ඔන්න මැකුවා. දැන් අපි යමු ඔබ පුන පුනා බලා සිටි කොටස. මොකද්ද? පුන පුනා බලා සිටි කොටසට යනවා. ඔව්. ප්‍රවේණික ආබාධ. මොන බාධ? ප්‍රවේණික ආබාධ. හරි. පුතේ විභාග සුලභව ප්‍රශ්න කරන කොටසක් ඔයාලට ඊළඟට අපි විභාග ප්‍රශ්න කරනකොට තේරෙයි. හරිද? ප්‍රවේණික ආබාධ. හරිද? මොනවද පුතේ ප්‍රවේණික ආබාධ? වර්ග දෙකයි. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ තියෙනවා. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ තියෙනවා. තව තියෙනවා පුතේ ජාන විකෘති නිසා ඇති වෙන ප්‍රවේණික ආබාධ තියෙනවා. ජාන විකෘති නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ. ඒ කියන්නේ පුතේ සරලව කිව්වොත් මෙන්න මේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ හටගන්නේ අර ලිංග වර්ණ දේහය වල තියෙන XY කියලා අන්න ඕවගේ පිහිටි ජානවල සිද්ධ වන විකෘතීන් නිසා මේ ජාන විකෘති නිසා ඇති වුණු ප්‍රවේණික ආබාධ තියෙන්නේ මොනවා හින්දාද? දෛහික වර්ණ දේහය වල 22ක් තියෙන්නේ. අන්න ওই 22 තියෙන ජානවල සිදුවන විකෘතීන් නිසා. එතකොට පුතේ අපිට සිලබස් එකේ කතා කරන්න තියෙනවා ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ යටතට මෙන්න මේ දෙක. මොකද්ද? එක හිමෝෆීලියාව දෙක මොකද්ද? රතු කොළ වර්ණ අන්ධතාව. රතු කොළ වර්ණ අන්ධතාව. රතු කොළ වර්ණ අන්ධතාව. ඊට පස්සේ පුතේ මම පැහැදිලි කරන්නම් මොනවද මේ වගේ වෙන්නේ මොනවද ඒ සංසිද්ධි සියල්ල පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මේ ජාන විකෘති නිසා ඇති වෙන ප්‍රවේණික ආබාධ මොනවද පුතේ? ඇලි බව, අනිත් එක තැලසීමියාව. තයන්න තැලසීමියාව. ඇලි බවයි තැලසීමියාවයි. ඇලි බවයි මොකද්ද? තැලසීමියාවයි. හරිනේ. පුතේ මේ හිමෝෆීලියාවේදී වෙන්නේ මොකද්ද දන්නවද? දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ සාමාන්‍ය අපි සාමාන්‍ය තුවාලයක්. හරිද? සාමාන්‍ය තුවාල අතක් කැපිලා වෙන් වුණා. එහෙම එකක් ගැන නෙවෙයි කියන්නේ මේක සාමාන්‍ය මේ තුවාලයක් වුණාට පස්සේ හරිද? සාමාන්‍ය කැපුමක් නැත්නම් හීරීමක් ඒ වගේ වුණාට පස්සේ
මොකද පුතේ වෙන්නේ නිකන් ඔය දැන් කැපුණ තැන හිතන්න මේ විතර කැපුණා කියලා දැන් ඔම කැප චූටි කැපුණා පුණා සීරීමක් වුණා. මේකෙන් දැන් ටැප් එක ඇරිය වගේ ලේ ගලනවද? ටැප් එක ඇරිය වගේ නවතින්නෙම නැතුව නෑ ටික වෙලාවක් ගිහලා ඔය බේත් දැම්මම මොකද වෙන්නේ? ඔය ලේ සාමාන්‍ය මනුස්සයෙක් නිරෝගී කෙනෙක් මොකද වෙන්නේ? ලේ ගැලීම නතර වෙනවා. ඒ කියන්නේ ඇගේ තියෙනවා පුතේ යාන්ත්‍රණයක් රුධිර කැටි ගැසීමේ යාන්ත්‍රණය. මොකද්ද යාන්ත්‍රණය? රුධිර කැටි ගැසීමේ යාන්ත්‍රණය. හරිද? රුධිර කැටි ගැසීමේ යාන්ත්‍රණය. පුතේ හිමෝෆීලියා ලෙඩ්ඩුන්ගේ මොකද දන්නවද වෙන්නේ? හිමෝෆීලියාව තියන අයගේ වෙන්නේ මොකද වෙන්නේ? තුවාලයක් වුණාට පස්සේ රුධිරය කැටි ගැහෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ රෝග ලක්ෂණය මොකද්ද? තුවාලයක් සිදු වූ විට අධික රුධිර වහනය, ඒ කියන්නේ රුධිරය කැටි නොගැසීම නිසා සිදුවන අධික රුධිර වහනය. හිමෝෆීලියා ලෙඩ්ඩුන්ගේ රෝග ලක්ෂණය මොකද්ද? තුවාලයක් වූ විට රුධිරය කැටි නොගැසීම නිසා සිදුවන අධික රුධිර වහනය. ඒ කියන්නේ තුවාලයක් වුණාට පස්සේ ඉක්මනින් රුධිරය කැටි ගැහෙන්නේ නැහැ. හොගාලා ටැප් එක ඇරියා වගේ ලේ ගලනවා. ඒක තමයි හිමෝෆීලියා ලෙඩ්ඩුන්ගේ වෙන්නේ. රතු කොළ වර්ණාන්ධතාවයේදී වෙන්නේ පුතේ රතු කොළ වර්ණාන්ධතාවයේදී වෙන්නේ මොකද්ද දන්නවද? රතු පාටයි කොළ පාටයි වෙන් කරලා අඳුර ගන්න බැරි වෙනවා. රතු පාට පේනවා කොළ පාට විදිහට, කොළ පාට පේනවා රතු පාට විදිහට. හරිද? අන්න ඕක තමයි රතු කොළ වර්ණාන්ධතාවයේදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පුතේ මේ ජාන විකෘති නිසා ඇති වෙන ප්‍රවේණික ආබාධ වලට එන්න ඇලි බව තියෙනවා, තැලසීමියා. අපිට සිලබස් එකේ අර ඇලි බව කියන්නේ ළමයි අර එහි බබත් එක්ක සුදුම සුදුයි හැමතැනම සුදුයි සුදුව සුදුයි අර සමහර මිනිස්සු ඉන්නේ නා ඒ ඇලි බව හරිද තැලසීමියාව කියන්නේ පුතේ හරිද තැලසීමියාව කියන්නේ මේ රතුරුදුරාණු නිෂ්පාදනයට අදාළව ජානයක් විකෘති වීම නිසා හරිද රතුරුදුරාණු ඉක්මනින් බිඳ වැටෙනවා රතුරුදුරාණු ඉක්මනින් මොකද වෙන්නේ බිඳ වැටෙනවා හරිද රතුරුදුරාණු ඉක්මනින් බිඳ වැටුනහම මොකද වෙන්නේ පුතේ මෙයාට ඇති වෙනවා රක්තහීනතාවය. ඇති වෙනවා මොන තාවයේද? රක්තහීනතාවය. ඒ කියන්නේ රතුරුදුරාණු නිෂ්පාදනයට අදාළ ජානයක් තමයි විකෘති වෙලා තියෙන්නේ තැලසීමියාවේදී. තැලසීමියාවේදී මොකද්ද විකෘති වෙලා තියෙන්නේ? රතුරුදුරාණු නිෂ්පාදනයට අදාළ ජානයක්. හරිද? එතකොට ඒගොල්ලන්ගේ රෝග ලක්ෂණ තමයි මේ නිතර කලන්තෙ ගතිය හැදෙනවා. මේ ඇස් එහෙම බැලුවට පස්සේ අපි වෛද්‍ය විද්‍යාවේ නම් පේල අන්න ඒ වගේ ඉගෙන ගන්නවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ නිතර නිතර කලන්තේ ගතිය නිදිමත ගතිය ඊට පස්සේ ගියාට පස්සේ මේ ඇස් යට එහෙම සුදු මැලි වෙලා හරිද ඒ කියන්නේ මොළයට ඔක්සිජන් පරිවහනය අඩු වීම හින්දා වෙනවා. ඔයාලා දන්නවා රතුරු දිරාණු වලින් ඔක්සිජන් පරිවහනය සිද්ධ කරන්නේ. එතකොට අන්නේ ඔක්සිජන් පරිවහනය බිඳවැටෙන තමයි තැලසීමියාවේදී වෙන්නේ. තැලසීමියාව කියන්නේ රතුරු දිරාණු නිෂ්පාදනයට අදාළ ජානයක තමයි ඒ විකෘතිය ඇති වෙලා තියෙන තැලසීමියාව හැදෙන්න නම්. හරිද? අන්න ඔය ප්‍රවේණික ආබාධ ටික තමයි අපිට සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන්නේ. ටක් ගාලා දාගන්න chart එක. දාගන්න පුතේ. දාගන්න. ඉක්මන් කරලා දාගන්න වෙලා යනවා. හරි. දාගන්න දැන් අනුමාතෘකාවක් හිමෝෆීලියාව දාගන්න හිමෝෆීලියාව 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 මොනයාව හිමෝෆීලියාව හරි. ලියමු. තුවාලයක් සිදු වූ විට 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 තුවා
තුවාලයක් සිදු වූ විට තුවාලයක් සිදු වූ විට රුධිරය කැටි නොගැසීමේ තත්වයයි රුධිරය කැටි නොගැසීමේ තත්වයයි රුධිරය කැටි නොගැසීමේ තත්වයයි හරි පුතේ එතකොට හිමෝෆීලියාව කියන්නේ මොන ලෙඩක්ද ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිකාබාධයක්නේ එතකොට මෙන්න මේ හිමෝෆීලියාවට අදාළව හරිද හිමෝෆීලියාවට අදාළව මෙන්න මේ ජාන පිහිට පුතේ දැන් Y කියන ජානය හරිද Y කියන වර්ණ දේහය මත Y කියන වර්ණ දේහය මත මේ මොනවා පිහිටන්නේ නැද්ද Y කියන වර්ණ දේහය මත පිහිටන්නේ නැහැ පුතේ මොනවද මේ අනිකුත් ජාන වෙනත් ජාන එහෙම පිහිටන්නේ නැහැ Y කියන වර්ණ දේහය මත වෙනත් ජාන පිහිටන්නේ නැහැ එතකොට ඔටෝ ප්‍රේමෙන් එක නවත්තන්නනේ Y කියන වර්ණ දේහය මත අනිකුත් ජාන පිහිටීම සිද්ධ වෙන්නේ නැහැ හරිද අනිකුත් ජාන පිහිටීම සිද්ධ වෙන්නේ නැහැ Y මත එතකොට මේ x කියන වර්ණ දේහය මත x ලොකුයි හරිද x ලොකුයි x කියන වර්ණ දේහය මත තමයි පුතේ අනිකුත් ජාන පිහිටීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ හිමෝෆීලියාවේදී විකෘතියට ලක් වෙන ජානයක් නැත්නම් හිමෝෆීලියාවට අදාළව පිහිටන ජානත් පිහිටන්න ඕන කාගේද x ගේ y ගේ පිහිටන්නේ නැහැ. හරිද? y ගේ අනිකුත් ජාන පිහිටන්නේ නැහැ. එතකොට පුතේ හිමෝෆීලියාව මෙන්න මෙහෙමයි වෙන්නේ. හිමෝෆීලියාව කියන්නේ h නේ. එතකොට ප්‍රමුඛ ඇලීලය අපි නම් කරනවා මොකක් කියලාද? capital H. නිලීන ඇලීලය අපි නම් කරනවා මොකද්ද? simple H. හරිද? simple H. ඔය capital H වේවා simple H වේවා ඕවා පිළිගන්න ඕනේ x මතද y මතද ඕවා තියෙනවා නම් තියෙන්නේ. පිළිගන්න ඕනේ කොහෙද? x මතද y මතද? දාන්න උඩක් ගාලා. පාඩම අහන් හිටියද කියලා බලන්න chat එකට. x මතද y මතද? x මතද y මතද පුතේ? x y මත පිළිගන්නේ නෑ. ඕවා ලිංග ප්‍රතිපද ජාන කොහෙද පිළිගන්නේ? x මත y මත පිහිටන්නේ නැහැ. එතකොට පුතේ ලෙඩක් කියන්නේ නිලීනයිනේ දුබල ලක්ෂණයක්නේ. එහෙනම් ලෙඩක් කියන එක හැදෙන්නේ මොන අවස්ථාවේද පුතේ? නිලීන අවස්ථාවේ. ලෙඩක් කියන එක හැදෙන්නේ මොන අවස්ථාවේද? නිලීන අවස්ථාව. හරිද? ප්‍රමුඛ අවස්ථාවේ නෙවෙයි. එතකොට ඔන්න බලාගන්න හොඳට පැටලෙන්න තන. හොඳට පැටලෙන්න තන. මෙන්න බලන්නකෝ. ඔන්න තියෙනවා මෙයාට මේ ගෑනු කෙනෙක්. මේ මොන කෙනෙක්ද? ගැහැණු කෙනෙක්. හරිද? ගැහැණු කෙනෙක්. එතකොට මෙයාගේ x ඔන්න තියෙනවා. එතකොට මෙයාගේ මොකක්ද දැනත් පිළිලා තියෙන ජාන දෙක x capital A capital H. එතකොට මෙයා මොකයිද? නිරෝගී. ඇයි ප්‍රමුඛ ඇලීල දෙකට තියෙන්නේ. හරිද? හිමෝෆීලියාවට අදාළ ප්‍රමුඛ ඇලීල දෙක තියෙන්නේ. එහෙනම් මෙයා රෝගීයද නිරෝගීයද? නිරෝගී. නිරෝගී. හරිද? ඊට පස්සේ ඔන්න ඉන්න තව ගෑනු කෙනෙක්. හරිද? x හරිද? x මෙයාගේ තියෙන්නේ capital H simple H. දැන් නිලීන ගති ලක්ෂණය ඉස්මතු වෙන්න නම් මෙහෙම ජාන දෙකක් තියෙනවා ඇලීල දෙකක් තියෙනකොට ඒ ඇලීල දෙකම නිලීන ඇලීල වෙන්න ඕනේ නේද? ඒ දෙකම නිලීන ඇලීල වෙන්න ඕනේ නේද? පුතේ එහෙනම් දැන් මෙයා එකයිනේ නිලීන. එහෙනම් මෙයා රෝගී නෙවෙයි. එහෙනම් මෙයා මොකද්ද? නිරෝගී. හැබැයි පුතේ අපි මෙන්න මේ මොකද්ද ඔය රෝගවලදී විශේෂණමක් පාවිච්චි කරනවා වාහක කියලා. මොකද්ද විශේෂණම? වාහක. එහෙනම් මේ විෂම යුග්මක අවස්ථාව මොන අවස්ථාවද? වාහක අවස්ථාව. වාහල්කට නෙමෙයි වාහක. ඊළඟ අවස්ථාව බලන්න. ගෑනු කෙනෙක් simple H. හරිද? මෙයා අන්න දැන් නිලීන අවස්ථාවේ දෙන්නම ඉන්නේ. හරිද? ඇලීල දෙකක් තියෙනවා දැන් දෙන්නම නිලීනයි. එහෙනම් දැන් මං කියවන නිලීන අවස්ථාව තමයි රෝගී අවස්ථාව කියලා. එහෙනම් මෙයා මොකක්ද? රෝගී පුතේ. හැබැයි හොඳට මතක තියාගන්න මෙයා රෝගී වුණාට මේ රෝගී ගැහැණු අය ජීවත් වෙන්නේ නැහැ. කලල අවස්ථාවේම මිය යනවා. කලල අවස්ථාවේ මොනවා වෙනවද? මිය යනවා. හරිද? ජීවත් නොවේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉපදෙන්නේ නැහැ. හරිද? කලල අවස්ථාවේ මිය යනවා. හේතුව තමයි ගෑල් ළමයිගේ ජීවිතයේ එක් අවධියක කියන්නේ වැඩිවිය එළඹුණාට පස්සේ එයාට මොකද වෙන්නේ? දවස් 28න් 28ට ඔසප් වීම සිද්ධ වෙනවනේ. ඔන්න ඔසප් වීම සිද්ධ වෙනකොට අර
රුධිර වහනය සිද්ධ වෙනවනේ. ඔය රුධිර වහනය සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඕක නවතින්න ඕනේ. නැත්තම් දිගටම ඕක උනොත් මැරෙනවනේ. එහෙම වෙන්න බෑ. හරිද? එතකොට දැන් මෙයාගේ දැන් හිමෝෆීලියා ලෙඩෙක් නම් මෙයාගේ රුධිරේ කැටි ගහනවද? රුධිරේ කැටි ගහන්නේ නැහැ. අර ගර්භාෂයේ බිත්ති තුවාල වෙලා රුධිරේ යන්න ගත්තාම ඕගාල යනවා. එතකොට රුධිරේ කැටි ගහන්නේ නැතු වුණාම මොකද වෙන්නේ? මේ ළමයා මැරෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? මේගොල්ලෝ ජීවත් ඒ කියන්නේ උපදින්නේ නැහැ. ගර්භාෂයේම මේ අවස්ථාව ඒ කියන්නේ ජාන අඳුරා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට අපේ සෛල වලට එතකොට මොකද වෙන්නේ? මේ රෝගී ගැහණු අය උපදින්නේ නැහැ. එයා කලල අවස්ථාවේම මිය යනවා. හරි. ඔය කතා කරේ ගෑනු අය ගැනනේ. දැන් කතා කරමුකෝ පිරිමි ගැන. X Y. පුතේ මෙන්න මෙයාගේ ජාන පිහිටනවද? Y මත ජාන පිහිටනවද? Y මත ජාන පිහිටනවද? ඈ දරුවෝ Y මත ජාන පිහිටනවද? Y මත ජාන පිහිටන්නේ නැහැ. එහෙනම් පිහිටන මගුලක් පිහිටන්න ඕනේ X මත විතරයි. අපේ කතා දෙකක් නැහැනේ. පිරිමිගේ කතා දෙකක් නැහැ පුතේ. එක්ක රෝගී එක්ක නිරෝගී. අපේ තියෙනවද මේ වාහක කතන්දරය? අපේ ඔය වාහක කතා නැහැනේ. අපේ වාහක කතා නැහැ. එක්ක රෝගී එක්ක නිරෝගී. කතා දෙකේ මිනිස්සු නෙමෙයි අපි හොඳේ. හරි. එහෙනම් මෙයාගේ දැන් මේ Y මත පිහිටන්නේ නැහැ නේ. සිම්පල් එහෙම ගගා පිහිටන්නේ නැහැ. Y මත පිහිටන්නේ නැහැ. මේ X මත විතරයි පිහිටන්නේ. එහෙනම් මෙයා මොකද්ද පුතේ? එහෙනම් මෙයා කවුද? දැන් ප්‍රමුඛ මේ ඇලීලෙන් තියෙන්නේ. පුතේ ලෙඩ ඇති වෙනවද ප්‍රමුඛ ඇලීලෙන්? ලෙඩ ඇති වෙන්නේ නිලීන ඇලීලෙන්. එහෙනම් මෙයා මොකද්ද? මෙයා රෝගීද නිරෝගීද පුතේ? මෙයා නිරෝගී. නිරෝගී පිරිමි. හරිද? නිරෝගී පිරිමි. දැන් මෙයා X Y. Y මත අනිකුත් ජාන නැහැ. හොඳේ. Y මත අනිකුත් ජාන නැහැ. මෙයාගේ තියෙනවා මෙන්න සිම්පල් H. නිලීන ඇලීලෙන්. නිලීන ඇලීල අපි කතා දෙයක් නැහැ කියවනේ එක්ක රෝගී එක්ක නිරෝගී. එහෙනම් නිලීන ඇලීල එකයි තියෙන්නේ. ඒක තිබ්බ ගමන් පිරිමින්ගේ මොකද වෙන්නේ? මේක හරි විශේෂ අවස්ථාවක්. ගොඩක් අය පටල ගන්න අවස්ථාවක්. අපි රෝගීද නිරෝගීද? රෝගී. රෝගී. පටාස් ගාලා දාගන්න මෙන්න මේ ටික. රෝගී. ගැහණු අයගේ උන්ගේ මේ බලන්නකෝ වාහකක් තියෙනවා. අපේ නම් ඒව නෑ. හරි. කතා දෙකේ මිනිස්සු නෙමෙයි අපි. දාගන්න පුතේ. දාගන්ටේ. ඉක්මන් කරලා දාගන්ට. දාගන්න. හරිද? හරිද ළමයි? හරිද? හරි නේද? රයිට්. ඊළඟ කොටසට යන්න. ඔයාලා ලියාගත්තද මේ අර තුවාලයක් සිදු වූ විට රුධිරයේ කැටි නොගැසීමේ තත්ත්වය කියලා හිමෝෆීලියාවට? ලියාගත්තද තුවාලයක් සිදු වූ විට රුධිරයේ කැටි නොගැසීමේ තත්ත්වය කියලා? ඔව්නේ. හරි. ඊළඟට දාගමු රතු කොළ වර්ණ අන්ධතාව. රතු කොළ වර්ණ අන්ධතාව. හිමෝෆීලියාව කතාව ඉවරයි. රතු කොළ වර්ණ අන්ධතාව. රතු කොළ වර්ණ අන්ධතාව. දැකගත්තද පුතේ රතු කොළ වර්ණ අන්ධතාව කියලා? ඔන්න එහෙනම් මේ ටික මකනවා.
පුතේ අපි යෝග හඳුන්වන්නේ color blindness කියලා. හරිද? red green color blindness කියලා. හරිද? red green color blindness කියලා තමයි අපි රතුකොළ වර්ණාන්ධතාවය හඳුන්වන්නේ. හරිද? රතුකොළ වර්ණාන්ධතාවය හඳුන්වන්නේ. එතකොට color blindness නිසා අපි ඒකේ අකුරු දෙක පාවිච්චි කරන්නේ කොහොමද? ප්‍රමුඛ ඇලීලය capital C විදිහට මේ capital C ඔය ලියන්න පුරුදු වෙන්න ඕන මේ capital අකුර මෙන්න මේ විදිහට ඉරක් ගන්න. හරිද? capital අකුර මෙන්න මේ විදිහට කෙටි ඉරක් ගන්න මේ ඒකේ උඩින්. හරිද? එතකොට ඒක වෙනම පේනවා. ඊට පස්සේ simple C. simple C නිකන් තියෙනවා. හරිද? ඔන්න නිලීන ඇලීලය. එතකොට ලෙඩක් කියන්නේ ප්‍රමුඛයද නිලීනයිද? අපි මේ වගේ දරුවන් ලබා ගන්න නැද්ද? ජීවිතේ කවදාවත් ඔයාලට මේ වගේ දරුවෝ ලැබෙන්න එපා. මේ අපි අර ප්‍රශ්නවලදී පුතේ මේ මම මේ වගේ මේ අර මොනවද දැන් ඔය නිරෝගී මවක් එහෙම කියලා මේ ගත්තේ නැත්තේ හරිද දරුවෝ ගත්තේ නැත්තේ දන්නවද ඔයාලා මෙන්න මේ ටික හිට පාඩම් කරගෙන ඉන්න අපි අර ප්‍රශ්න ටිකේදී විභාග ප්‍රශ්න වලදී හරිද මගේ ප්‍රශ්නේ තනිකර විභාග ප්‍රශ්න වලින් අපි මේක සාකච්ඡා කරමු හරිද අනිවාර්යෙන් ඔයාලගේ අවුරුද්දේ ආයේ 90ක වගේ chance එකක් තියෙනවා මේ ප්‍රවේණිය ප්‍රශ්නයක් එන්න. හරිද? එහෙනම් විභාග ප්‍රශ්න ටික කරමු. විභාග ප්‍රශ්න ටික කරලා බලමු මේ හැම දෙයක්ම එකෙන් කවර් වෙනවා. හරි. ඔන්න එතකොට නිලියන ඇනින්නේ සිම්පල් C. හරි. එහෙනම් පුතේ දැන් රතකොළ වර්ණාන්ධතාවය කියන්නේ මොන ප්‍රවේණික ආබාධයක්ද? ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධයක්. ඒ කියන්නේ අර ලිංග වර්ණ දෙකේ යුගල. ඒ කියන්නේ XY මත පිළින ජාන වල ප්‍රශ්නයක් ඉඳලා ඇති වෙන එක. හැබැයි Y මත ජාන පිළිනවද? අපෝ නැහැ. හරි. එනවා මෙතෙන්. එනවා මෙතෙන්. හරි. ඔන්න XX capital C capital C මෙයා රෝගීද නිරෝගීද පුතේ දෙකම ප්‍රමුඛයි පුතේ ප්‍රමුඛ අවස්ථාව නෙවෙයිනේ රෝගී කියලා කියන්නේ ප්‍රමුඛ අවස්ථාව නෙවෙයිනේ ප්‍රමුඛය තමයි මේ නිරෝගී හරිද එහෙනම් මෙයා මොකද්ද නිරෝගී පුතේ ඊළඟට මේ වර්ණ දේහය තමයි මෙහෙම අඳින්නේ අර අකුරු දැපගේ වර්ණ දේහය යන්නේ මෙයා මොකද්ද capital C simple C පුතේ ප්‍රමුඛයා ඉන්නවනේ ප්‍රමුඛයා ඉන්නවා නම් එහෙනම් මෙයා රෝගියෙක් වෙයිද ප්‍රමුඛයා ඉන්නකොට රෝගියෙක් වෙයිද නෑ හැබැයි මම කිව්වා ලෙඩවල විශේෂ නමක් තියෙනවා මේ ගෑනු ළමයිගේ හරිද ගෑනු ළමයිට ලෙඩවල විශේෂ නමක් තියෙනවා පුතේ මේ බැලුමට රෝගියද නිරෝගියද රෝගියද නිරෝගියද කියන ප්‍රමුඛයා ඉන්නවා කියන්නේ යා රෝගී වෙයිද ලොවෙත් රෝගී වෙයිද ප්‍රමුඛයා ඉන්නවා කියන්නේ ලොවෙත් රෝගී වෙන්නේ නැහැ. ආයෙත් රෝගී වෙන්නේ නැහැ. හැබැයි මං කිව්වා ගෑල් ළමයිගේ විශේෂ නමක් තියෙනවා කියලා මේ ප්‍රමුඛයා නිලින එකතු වුණාම ඒ කියන්නේ විෂම යුග්මක අවස්ථාවට මොකක් කියනවා කියලාද? වාහක අවස්ථාව. වාහක කියන්නේ රෝගියෙක්ද ළමයි? නෑ. එහෙනම් මොනවද වාහක කියන්නේ? වාහක කියන්නේ එයාට පුළුවන් ඉදිරි පරම්පරාවකදී ලෙඩේ දෙන්න. ඉදිරි පරම්පරාවකදී මේ ජාන සැකස්ම නිසා මේ ජාන සැකස්ම නිසා එයාගෙන් එයාගේ ළමයෙක්ට මේ ලෙඩේ යන්න පුළුවන්. ඒක තමයි මේ වාහක කියලා කියන්නේ. ඊළඟ ඔන්න බලන්නකෝ තව ගෑනු කෙනෙක් ඔන්න තව ස්ත්‍රී පරාණය. සිම්පල් C සිම්පල් C. මෙයා මොකද්ද? සිම්පල් C සිම්පල් C. මෙයා මොකද්ද? මෙයා රෝගී. මෙයා මොනගී? රෝගී. මේ දෙකම නිලිනයි. එහෙනම් මොකද රෝගී. පුතේ මේගොල්ලෝ ජීවත් වෙන්නේ නැහැ. නෑ නෑ ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ උපදින. මෙහෙම රෝගී අය ඉන්නවා. හරිද? මෙහෙම රෝගී අය ඉන්නවා. ඔය ස්ත්‍රීන් ගැන කතා කරන්නේ. දැන් අපි කතා කරමු අපි ගැන. පිරිමි ගැන. X Y. හරිද? පුතේ මේ y මත ඥාන දරනවද? නැහැ. ඔන්න x මත දරලා තියෙන ඥානය කැපිටල් C. පුතේ මේ පිරිමින්ගේ තියෙනවද වාහක කියලා කතා දෙකක් නැහැ ලෙඩවලදී. එක්ක රෝගී එක්ක නිරෝගී. එහෙමයි අපි. මේ කැපිටල් C ප්‍රමුඛ ඇලීලේ තියෙන්නේ. එහෙනම් මෙයා රෝගීද නිරෝගීද? නිරෝගී. මේ y මත පිහිටන්නේ නැහැ ඥාන. ඊට පස්සේ හරිද? x y මේ බලන්නකෝ මෙයා සිම්පල් C අනේ නිලීන ජානයේ තියෙන්නේ එහෙනම් මෙයා රෝගීද නිරෝගීද පුතේ රෝගියෙක් අපේ වාහක කතා නේ හරිද x පද විතරනේ තියෙන්නේ එහෙනම් එයා රෝගියෙක් දාගන්න පටාස් දාලා
පැහැදිලිව පේනව නේද පුතේ? අවුලක් නැහැනේ පැහැදිලිව පේනවනේ හොඳට. අනේ එච්චරයි ඈ. හරිද? හරි නේද? අලයිමුකෝ. හරිනේ? හරි. දැන් දාගන්න මාතෘකාව තැලසීමියාව. ඊළඟ ලෙඩේ තැලසීමියාව. තැලසීමියාව. දාගන්න තැලසීමියාව. 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 පුතේ තැලසීමියාව කියන ලෙඩේ ඇති වෙන්නේ ලිංග වර්ණ දේහ මත පිහිටන ජාන හින්දා නෙවෙයි. ඒ කියන්නේ මේ තැලසීමියාවට අදාළ ජානය පිහිටන්නේ මේ X මත XY හරිද මත නෙවෙයි. ඒවා මත නෙවෙයි. මේවා මත නෙවෙයි. ඒවා පිහිටන්නේ දෛහික වර්ණ දේහ මත. දෛහික වර්ණ දේහ කියලා කියන්නේ දෛහික වර්ණ දේහ කියලා කියන්නේ මොනවද දෛහික වර්ණ දේහ කියලා කියන්නේ අර මේ අනිත් දේවල් අර තීරණය කරන්න තියෙන එක. එතකොට තැලසීමියාවට ලිංග ભેදයක් ඒවට එහෙම දෙයක් අදාළ නැහැ. තැලසීමියාව කියන්නේ T නේ. එතකොට ප්‍රමුඛ එක මොකද්ද? කැපිටල් T. නිලීන අවස්ථාව මොකද්ද? සිම්පල් T. හරි. එතකොට මේක මේ පිටින්නේ XY මතද? මම නැවත නැවත කියනවා. ඒ කියන්නේ ගෑනු පිරිමි අදාළත්වයක් නැහැ. ගෑනු පිරිමි අදාළත්වයක් නැහැ. හරිද? දෛහික වර්ණ දේවල්. එතකොට ඔන්න කැපිටල් T කැපිටල් T. මං කියවනේ ලෙඩ නම් ප්‍රවේණික ආබාධ නම් ප්‍රවේණික ආබාධ ඇති වෙන්නේ කොහොමද? නිලීන අවස්ථාවේ. එහෙනම් මේ ප්‍රමුඛ අවස්ථාවේ මෙයා රෝගීද නිරෝගීද කොහොමද? නිරෝගී. නිරෝගී. ඊළඟට කැපිටල් T සිම්පල් T. පුතේ මෙයා මොකද වෙන්නේ? මෙයා නෝක වෙන්නේ නැතර. පුතේ මෙයා මොකද වෙන්නේ? මෙයාගේ ප්‍රමුඛ ඇලීලිය තියෙනවා. එහෙනම් මෙයා බැලු බැලමට මොකෙද්ද? නිරෝගී. ප්‍රමුඛයා ඉන්නවනේ. එහෙනම් නිරෝගී. හැබැයි මෙයාගේ මොකද දන්නවද වෙන්නේ? මෙයා පුතේ අර නිලීන ඇලීලයක් තියෙන නිසා මෙයා නිරෝගී වුණාට මෙයාගෙන් ඉදිරි පරම්පරාවකට මේ රෝගය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙයා කවුද? වාහක. වාහක. එහෙනම් පුතේ හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න වාහක පිරිමි අය නැද්ද? ඉන්නවා. තැලසීමියා වාහක පිරිමි නැද්ද? ඉන්නවා. තැලසීමියා වාහක ගෑනු අය ඉන්න බෑද? ඉන්නවා. තැලසීමියා වාහක පිරිමි සහ ගෑනු කියන දෙපාර්ශ්වයම ඉන්නවා. ඊළඟ එක. සිම්පල් T
simple t. මෙයා දෙන්නම නිලින. එහෙනම් ඉතින් කවුද? නිලින කියන්නේ රෝගී. මෙයා තැලසීමියා රෝගියෙක්. තැලසීමියා රෝගියෙක්. ඉක්මනට දාගන්න. ඉක්මනට දාගන්න. අල්ලන් ඉන්න ළමයි. මේ ලියු වෙන්න එපා. හරිද? මේ ගේම අල්ලගෙන ඉන්න නැත්තම් අපරාධේ. ඔය Zoom පැකේජ් එකක් තියෙනවා 200 ගානක් කොයිද නේද මොබිටෙල් එකේ එහෙම. මේ ඒක දාපුවම හරි. ඊතර ඔයාලට මම හදලා දෙන්නම් මේ Zoom පැකේජ් එකෙන් වීඩියෝ බලන්නත් විදිහ. හරි. ලියමු පොයින්ට් එක. ලියමු. තැලසීමියාවට හේතුව. පොතේ තැලසීමියාව ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. එතකොට මෙන්න මේ තැලසීමියාව කියන ලෙඩේ සඳහා පුතේ ප්‍රධාන හේතුව වෙන්නේ ලේ ඥාතීන් අතර විවාහ. ඒ කියන්නේ ලේ නෑයන් අතර විවාහ සිදුවීම තමයි මේ තැලසීමියාවට ප්‍රධානම හේතුවක් වෙන්නේ. එහෙනම් තැලසීමියාව වළකින්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? ලේ ඥාතීන් අතර නැත්නම් ලේ නෑයන් අතර විවාහ අවම කරන්න ඕනි. ලියමු. ලේ ඥාතීන් අතර ලේ ඥාතීන් අතර ලේ ඥාතීන් අතර ඥාතීන් මෙහෙමනේ. ලේ ඥාතීන් අතර විවාහ සිදුවීම තැලසීමියාවට ප්‍රධාන හේතුවයි. ප්‍රධාන හේතුවයි. ලියමු ප්‍රශ්නයක්. තැලසීමියාව අවම කිරීමට ගත හැකි පියවර කුමක්ද? පියවර කුමක්ද? ලියමු. ලේ නෑයන් අතර විවාහ අවම කිරීම. ලේ නෑයන් අතර විවාහ අවම කිරීම. හරිනේ. හරි. මොනේ නම් ප්‍රවේණ විද්‍යාවේ කතා කළ යුතු මේ මොනවද? සියලු වැදගත් කරුණු ටික කතා කරා. හරිද? ප්‍රවේණික ආබාධ හිටන් ඔය ඔක්කොම ටික කතා කරලා දැන් තියෙන්නේ. හරිද? එතකොට ප්‍රවේණ විද්‍යාවේ පුතේ දැන් ඔය ටියුට් එකේ තියෙනවා. දැන් ටියුට් එක ඔයාලට තනියම සම්පූර්ණ කරගන්න පුළුවන්. පොතෙන් බල සම්පූර්ණ කරගන්න තියෙන්නේ. එතකොට මම පැහැදිලි කළ යුතු සියල්ල පැහැදිලි කරලා ඉවරයි. හරිද? පැහැදිලි කළ යුතු සියල්ල පැහැදිලි කරලා ඉවරයි. පොතෙන් බල ටියුට් එක සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ප්‍රශ්න ටික අපි හෙට සාකච්ඡා කරමු. හෙට ක්ලාස් එකේ. හෙට ක්ලාස් එකටත් ඔයාලට නොමිලේ ඇතුල් වෙන්න පුළුවන්. හෙට සෙනසුරාදා රෑ 7 ඉඳලා 9 දක්වා තියෙනවා. අපි ප්‍රවේණ විද්‍යාවේ සියලු ප්‍රශ්න හෙට විසඳනවා. හරිද? පසුගිය විභාග ප්‍රශ්න, පළාත් පේපර් ප්‍රශ්න ඔය සියල්ල හෙට විසඳනවා. එතකොට මේ හෙට ඊළඟ ක්ලාස් එක තියෙන්නේ. අයිලෝ ගැන කතා කරන්න එහෙම අපිට ලොකුට නැහැ සිලබස් එකේ. හරිද? මේ ජන සටහන් අදින්න ඉවර නැහැ. ඊළඟට පනට් කොටුව තව ඉතුරුයි මට. හරිද? පනට් කොටුව අදින එක ඉතුරුයි. පනට් කොටුව ජාන සටහන ඔය සියල්ල අපි කතා කරනවා හෙට. හරිද? ඔය සියල්ල අපි කතා කරනවා හෙට. එතකොට හෙට කීයේ ඉඳලා කී වෙනකන්ද ක්ලාස් එක තියෙන්නේ? හෙට අපි ක්ලාස් එක තියෙන්නේ සෙනසුරාදා රෑ 7 ඉඳලා කීය වෙනකන්ද? 9 වෙනකන් තියෙනවා. හරිද? සෙනසුරාදා රෑ 7 ඉඳලා 9 වෙනකන් තියෙනවා. ඔයාලට පොඩි බඩක් තියෙනවා පෙන්නන්න. ලීව් වෙන්න එපා. හරිද? තව වෙලා තියෙනවනේ. වෙලා තියෙනවනේ. මගේ හෝල් ක්ලාස් වල මේ ළමයිටත් මම පෙන්නුවේ නෑ තාම මේක. ඒ කියන්නේ මට හෝල් එකට ගෙනිච්චේ නෑ ඉතින්. මේ ඉන්න පොඩ්ඩක් පෙන්නන්න. මේ තියෙන්නේ මගේ ස්ටෙතස්කෝප් එක. හරිද? මේ තියෙන මගේ ස්ටෙතස්කෝප් එක වෙදනලාව. උඩින් ලං කරලා වෙන්න. මේ තියෙන්නේ මගේ ස්ටෙතස්කෝප් එක. හරිද? මගේ වෙදනලාව. ඉතින් මේ ඔයාලට කියන්න තියෙන්නේ මුතේ ජීවිතේ මිනිස්සු හීන දකින්න ඕනි. ඒ හීන දැකලා විතරක් මිනිස්සු ඉඳලා මදි. ඒ හීන පසුපස හඹා යන්න ඕනි. ඒ හීන දිනන්න මොකද කරන්න ඕනේ? මිනිස්සු වැඩ කරන්න ඕනි. හීන දැක්ක පළියට කවුරුත්
මේ ලෝකේ හීන සාර්ථක කරගන්නේ නැහැ. හීනයක් කියන්නේ ඔයාව ඔයාට නින්දට යවන දෙයක්වත් ඔයාව නින්දෙන් දකින දෙයක්වත් නෙවෙයි මේ ලෝකේ මේ පියවි ලෝකේ සැබෑ කරගත යුතු දෙයක්. එතකොට මගේ හීනයත් ඒකයි යන්තම් තේරෙන දවසේ ඉඳලා මට ඕනේ වෛද්‍යවරයෙක් වෙන්න. ඉතින් මේ තියෙන්නේ 2023 ඒ ලෙවල් බදුල්ල දිස්ත්‍රික්කයේ 22 වෙනියා වෙලා ඒ සාමාර්ථ 3ක් අරගෙන වෛද්‍ය පීඨයට ඇතුල් වෙනවා. මේ වෙද්දි තුන්වනසර ආරම්භ වෛද්‍ය ශිෂ්‍යයෙක්. එතකොට ඒ විදිහට තමයි ඔයාලට මේ පන්ති කරන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ හීන කියන්නේ මිනිස්සු නින්නෙන් තියෙන දේවල් නෙවෙයි මිනිස්සු අවදියෙන් තියෙන දේවල්. මතක තියාගන්න ඔයා මහන්සි වෙලා වැඩ කරොත් ඔයාගේ පරම්පරාවක තීරකයා වෙන්න ඔයාට හැකියාව ලැබෙනවා. හිතන්න යම් පරම්පරාවක් තියෙනවා නම් බොහෝ සල්ලි මිලමුදල් තියෙන ඒ පරම්පරාව එකෙක් ඉඳලා තියෙනවා අවුව වැස්ස නිදිමත මේ සියල්ල නොතකා වැඩ කරපු. ඒ නිසායි මේ පරම්පරාව දේ තැනට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මම ඔයාලට කියන්නේ හීන කියන්නේ මිනිස්සු මේ පියවි ලෝකයේදී සැබෑ කරගත යුතු දේවල් මිස නින්දෙදී දකින්න දේවල් විතරක් නෙවෙයි. ඔයා කොහොම හීන දැක්කත් වැඩක් නැහැ. ඒ හීන හැබෑ කරගන්න ක්‍රියාමාර්ග ගන්න නැත්නම් ඒ හීන හැබෑ කරගන්න ඒ හීන පස්සේ යන්න නැත්නම් වැඩක් නැහැ. නිකම්ම චුට්ටක් නිදිමත ආව ගමන් නිදාගත්තා මට නිදිමත. එහෙම වැඩක් නැහැ. එහෙම දිනන්න බෑ මේ ලෝකේ. මේ ලෝකේ දිනන්නේ මහන්සි වෙන මිනිස්සු විතරයි. ඒ හින්දා පුතේ හීන පස්සේ යන්න දවසක ඒ හීන අනිවාර්යෙන් දිනන්න පුළුවන්. එදාට ඔයාටම හිතෙයි අපි කොහොම හිටියේ මිනිස්සුද කියලා. හරිද? ඉතින් හෙටත් ප්‍රතිගාස්තු කිසිම දෙයක් අය කිරීමකින් තොරව ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. හෙට සෙනසුරාදා 7 ඉඳලා 9 දක්වා පන්තියට හෙට ප්‍රවේශ විද්‍යාවෙන් අහලා තියෙන සියලුම ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. හරිද? දාන්න chat එකට කොහොමද ක්ලාස් එක කියලා